රියල් තින් is live channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද ඔයාලට කියලා දෙන්න යනවා මාර කතාවක් ගැන. මේ ඉන්නේ එක්කෙනෙක්. මේ ඉන්නේ අනිත් එක්කෙනා. මේ ඉන්නේ අනිත් එක්කෙනා. මෙයා මේ දෙන්න ආදරය කරන්න පටන් ගත්තා. මෙයාට ආදරය කරනවා. මෙයාට ආදරය කරන්නේ නැහැ. ඉතින් දෙන්නත් එක කතා වෙලා ඉඳලා දෙන්නත් එක කතා වෙලා මේ ෆෙයා එක නවත්තමු කියනවා. මෙයා කැමති මේ ෆෙයාගෙන් අයින් වෙන්න. මෙයා ආදරය කරන කෙනා හැබැයි මෙයා කැමති මේ වේදනාව විඳගෙන දරාගෙන දුක් විඳගෙන ඉන්නවට වඩා මේ ෆෙයා එක නවත්තන්න. හැබැයි මෙයා ආදරය කරන්නෙත් නැහැ. හැබැයි මෙයා මේ ෆෙයා එක නවත්තන්න දෙන්නෙත් නැහැ. එතකොට මෙයා දිගින් දිගටම මෙයා ටික කාලයක් හිතනවා මේ මිනිස්සයා මට ආදරේ හින්දා තමයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් මේ මිනිස්සයා මෙයාට කැමැත්තෙන් ආදරෙන් ඉන්නවා. මෙයාගේ හිත දිනා ගන්න මෙයා සෑහෙන කැපකිරීම කරනවා. සෑහෙනම කැපකිරීම කරනවා, ආදරය කරනවා, සල්ලි වියදම් කරනවා, කාලය ස්පෙන්ඩ් කරනවා. ඒත් මෙයාට ගාණක් නැහැ. මෙයා ආදරය කරන්නේ නැහැ. ඉතින් මෙයා දුකෙන් ඉන්නවා, අඬනවා, කෝල් ගන්නවා, මැසේජ් දානවා, රිප්ලයි නැතත් මැසේජ් දානවා. මොකද වෙන්නේ? මෙයා ඉඳලා හිටලා සතියකට පාරක් ඔන්න පොඩි ෆ්ලර්ට් කරනවා, පොඩ්ඩක් ෆ්ලර්ට් කරනවා, ආදරේ වගේ පෙන්නනවා. පොඩි මැසේජ් එකක් යවනවා, කිස් එකක් යවනවා, හම්බෙන්න යනවා, එක්ක රූම් යනවා, එක්ක සෙක්ස් කරන්න කතා කරනවා, මොකක් හරි කරනවා. ආයි එච්චරයි. ඊට පස්සේ මෙයා හිතනවා මෙයා වාව් මෙයා දැන් මාරයි කියලා හිතනවා. හැබැයි ආයි මෙයා අර විදිහම තමයි. ළඟ ඉද්දි හොඳට ඉන්නවා, ළඟ ඉද්දි හුරතල් වෙනවා, කතා කරනවා, කතා බහ කරනවා, හොඳට ඉන්නවා. හැබැයි ගෙදර ගියාට පස්සේ ආයි මෙයා අර විදිහට ඇඬූ කඳුලෙන් මෙයා පස්සෙන් යනවා. මෙහෙම ආදර කතා ඔයාලගේ ජීවිතේ තිබිලා තියෙනවද? ඒ කියන්නේ එයා ආදරය කරන්නෙත් නැහැ, හැබැයි බ්‍රේක් අප් වෙන්න කැමතිත් නැහැ. මොකද්ද මෙතන තියෙන සයිකොලොජි එක? අන්න ඒක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒක ගැන තියෙන සයිකොලොජි එක සහ මේ වගේ ටොක්සික් රිලේෂන්ෂිප් වලින් ඩිටැච් වෙන්නේ, අයින් වෙලා යන්නේ මක බෑ වෙන්න කියලා, නේ උන්ට ඕනි රෙද්දක් කරගන්න කුද ගහ ගන්න කියලා මේ වගේ අයින් වෙලා යන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. අයින් වෙන එක කෙසේ වෙතත් මුලින්ම වාට අයින් වෙන්න බැරි නම් එච්චර කොන්දක් වගේ එකක් පණ නැත්තම් වාට පුළුවන් මේ මනුස්සයාට මෙන්න මේ කෙනාට මොනවද අවශ්‍ය වෙන්නේ? ඇයි මෙයා ආදරය කරන්නෙත් නෑ මෙයාට. හැබැයි මෙයාව ළඟ තියාගෙන මෙයාට මොනවද අවශ්‍ය වෙන්නේ? මේ මනුස්සයාව පාවිච්චි කර මෙයාට මොනවද අවශ්‍ය වෙන්නේ? ඒක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඔයා ඔය ප්‍රශ්නට මුහුණ දුන්නේ නැතත් ඔයාගේ යාළුවෙක් මුහුණ දෙන්න පුළුවන්. ඔයාගේ දුව පුතා මුහුණ දෙන්න පුළුවන් ඉස්සරහට. ඔයාට ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන් සහ ඔයාට මේ වගේ අත්දැකීම් සමහර විට ඔයාගේ ජීවිතේ ඇති. ඒ හින්දා අපි බලන්න ඕනි මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් එකක තියෙන සයිකොලොජි එක මොකද්ද? මේක ඇතුලේ තියෙන ගැඹුරු අර්ථය මොකද්ද? මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම අපේ මොනවද ඕනි සහ මේ වගේ මිනිස්සුන්ගෙන් අයින් වෙලා තමන්ගේ ජීවිතය සක්සස් කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න ඕනේ. ඉතින් මේ චරිතය රඟපාන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා, අපිට මෙයාලව හදනවට වඩා මෙන්න මේ චරිතය හැම වෙලේම මම පෙනී ඉන්නේ වින්දිතය වෙනුවෙන්. ඉතින් මෙන්න මේ චරිතය රඟපාන කොල්ලෙක් කෙල්ලෙක් මේ වීඩියෝ එක බලනවා මම හිතනවා යාලට මේක යාලගේ ඔලු ගෙඩි ඇතුළට ඔබා ගන්න හරිම ලේසි වෙන ෆැක්ට් එකක් සහ මේක සීනි බෝල විදිහට මට කියලා දෙන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය හිතන් ඉන්නවා මේක තමයි ආදරය, මේක තමයි වාව් එයා මට යන්න දෙන්න යාගේ ලෝකෙම මම කියලා. මේ A level O level කරන ළමයි පවා අවුරුදු එයාලගේ ජීවිතේ අවුරුදු 23 24 වෙනකම් 25 අවුරුදු 7 8 9 10 වේස්ට් කරලා අන්තිමට කරගන්න දෙයක් නැතුව එයාලා සමාජයට වැටෙනවා. සමාජයට වැටුණාට පස්සෙත් එයාලා දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. එයාලා ඉක්මනට මිනිසුන්ට අහු වෙනවා කොල්ලෝ කෙල්ලෝ. ඉක්මනට එයාලා ජීවිතය ඇතුලේ තමන්ගේ බලාපොරොත්තු හින පැත්තකට දාලා එයාලා හිතා ගන්න බැරි ලෝකවල එයාලගේ කතා ඇහුවට පස්සේ අපිට තේරෙනවා එයාලා අතරමං වෙලා ඉන්නේ. එයාලා දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ. මිනිස්සු එයාලව පාවිච්චි කරන්නේ කොහොමද කියලාවත් එයාලා දන්නේ නැහැ. එයාලා ආදරය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එයාලා ආදරය කියලා ලේබල් එකක් ගහගත්තු ඒක ඇතුලේ ඇබියුස් වෙනවා, අපහරණය වෙනවා, පාවිච්චි වෙනවා, හැමදේම වෙනවා. හැබැයි එයාලා හිතාගෙන ඉන්නවා ඒ ආදරය කියලා. නෑ, ඒ ආදරය නෙවෙයි. ඒක ටොක්සික් ලව් වල තියෙන අල්ටිමේට් හිතා ගන්න බැරි ලෙවල් එකක්. ඉතින් ඒ වගේ එයා ඔයාට ආදරෙත් නෑ, හැබැයි ඔයාට අතාරින්න දෙන්නෙත් නෑ. ඒකට අපි හැදුවා කැසිනෝ ලව් කියලා. මමම හැදුවා කන්සෙප්ට් එකක් කැසිනෝ ලව් කියලා. මෙන්න මේ කැසිනෝ ලව් ෆෝමියුලා එක ගැන ඉගෙන ගන්න යමු. කොහොමද මේක අපේ ඔළුව ඇතුලේ වැඩ කරන්නේ, අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක. දැන් අපි යමු මේ වීඩියෝ එකට. ඔයා ජීවිතේ එක පාරක් හරි කැසිනෝ ලව් එකක හිර වෙලා ඉඳලා තියෙනවා නම් අද මේ කියන්න යන කාරණා ටික ඔයා දන්නවා. අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනි කාරණා ටිකක්. ඔයා මේ වෙලාවෙත් කැසිනෝ ලව් එකක හිර වෙලා ඉන්නවනම්, ඒකෙන් එළියට ඒ ගන්න විදිහක් නැතුව ජීවිතය ඇතුලේ හිර වෙලා
තමන්ගෙම පරිහානිය තමන්ම දකින ගමන්න තමන්මම ලියාගන්න ගමන්නන් ඉන්නේ මේ වීඩියෝ එක 100% වාට. ඉතින් අද අපි යන්නේ A to Z කැසිනෝ ලව් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. කැසිනෝ කියන එක ලව් කියන කෑල්ල එක්ක එකතු වුනහම තමයි මේක හරියම හරය හැදෙන්නේ. හරියටම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔයා නිකමට හිතන්න කැසිනෝ එකක් කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරලා දාන තැනක්. කැසිනෝ එකක වෙන්නේ 10 පාරක් විතර ඔයාව පෙරදිලා එකපාරට පොඩි දිනුමක් ආවට පස්සේ ඔයා හිතන්න පටන් ගන්නවා වාව් මේකෙන් ගොඩ යන්න පුළුවන් ෂා නියමයි මම මේ දැන් තමයි මගේ කාලේ අද තමයි මගේ දවස මම දෙන්නම් දිගටම දැන් ඔය රේස් පදින මිනිස්සු ඔට්ටු අල්ලන මිනිස්සු බෙටින් කරන මිනිස්සු බෙටින් ඇප් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඔය xbet 1xbet වගේ ඇප් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු එයාලගේ සයිකොලොජි එකත් මේක කැසිනෝ සයිකොලොජි කියලා වෙනමම තියෙනවා සබ්ජෙක්ට් එකක් මේකෙදී එයාලා වැටෙන්න තව අතේ තියෙන දේවල් පවා උකස් කර විකුණ මෙයාලා මේ සූදු කෙලින තැනට යනවා සූදු කෙලිනවා. ඉතින් මේ වගේ දෙයක් ඔයා ආදරයක් කියන්නේ නිකමට හිතන්නකෝ. ආදරයක් කියන්නේ අපි ජීවිතේ ගොඩ දා ගන්න හදන දෙයක් නේ. ඉතින් ඔයා ආදරයක් ඇතුලේ මේ වගේ සූදු කෙලින්න ගත්තට පස්සේ සූදු කෙලින තැනකට වැටුණාට පස්සේ ඔයාගේ ජීවිතේ මොන වගේ දේවල් ඉතුරු වෙයිද? ඔයාගේ හොඳම හැඟීම් ඉතුරු වෙයිද? ඔයාගේ හොඳම කාර්තු කාලය ඒවා ඉතුරු වෙයිද? නෑනේ. ඒ දේවලුත් ඔයත් එක්කම වලපල්ලට යනවා. අන්තිමට මොකද වෙන්නේ? ඇන්සයිටි ගතිය කෙලින්ම යනවා ડિප්‍රෙෂන් වලට. ඔයා කෑ ගහනවා, අඬනවා, දොඩනවා, අතපය පොලේ ගහ ගන්නවා, කපා ගන්නවා, බඩු මුට්ටු පොලේ ගහනවා, ගෙදර මිනිස්සුත් එක්ක තරහෙන් ඉන්නවා, වටේ පිටේ මිනිස්සුත් එක්ක තරහින් ඉන්නවා සමාජෙත් එක්ක ඇරියස් එකේ ඉන්නවා මොකද වෙන්නේ කැසිනෝ ලව් එකකට ඇබ්බැහි වුණාට පස්සේ මම මේ කියන්නේ කැසිනෝ එකකට කියලා කැසිනෝ ගහන්න එකක් නෙවෙයි ලව් එකත් කැසිනෝ වගේ වුණාට පස්සේ වාට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න. දැන් අපි යන්නේ කැසිනෝ ලව් එකක විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැත්ත හොයන්න. මොකද අපි දන්නවා කැසිනෝ ලව් එකක් කියන්නේ කුඩුකාරයෙක් කුඩු වලට ඇබ්බැහි වුණා වගේ තමයි. දීර්ඝ කාලීනව ටොක්සික් පර්සන් කෙනෙකුට ලව් කරනවා හිටපු ගමන් මේ මිනිස්සයාට පොඩ්ඩක් ෆ්ලර්ට් කරනවා. පොඩ්ඩක් ආදරය කියලා පෙන්නනවා. පොඩි ආදරේ නිකන් බලනවා ලව් කර කියන්නේ කතාවක් කියනවා මොකක් හරි මම ඔයාට ආදරේ කියනවා ටච් එකක් දෙනවා කිස් එකක් දෙනවා පොඩි දෙයක් ඔයා වෙනුවෙන් කරනවා ඔයා මාස ගාණක් සතියක් දෙකක් එක දිගට විඳවපුවා සේරම අමතක කරලා දාලා ඔයා යනවා අනේ මෙයා මට ආදරේ ඉන්නේ මෙයා අනිවාර්යෙන් මට ආදරේ මේ වෙනුවෙන් මම අනිවාර්යෙන් ජීවත් වෙන්න ඕනි කියලා අර පොඩි ඔයාගේ ඔළුව ඇතුලේ ඩොපමින් ස්පයික් කරනවා අපි ඒක ගැන ඉස්සරහට කතා කරනවා අන්න එතකොට ඔයා මේ මනුස්සයා පස්සේ වැඳගෙන වැටිගෙන යනවා මොකද ඔයාට ඕනි මේ ලව් එකෙන් එළියට යන්න නෙවෙයි ඔයාට ඕනි අර පොඩි ඩොපමින් ස්පයික් එක ගන්න අර පොඩි ආතල් එක ගන්න පොඩි ඩොපමින් ට්‍රිගර් එකට මුහුණ දෙන්න. ඔයා දීර්ඝ කාලීනවම මේක ගත්තොත් එහෙම ඕවර්ऑල් ගත්තොත් එහෙම ඔයා ටොලරේට් කරපු එක කරන්නේ. ඔයා ටොක්සික් පර්සන් කෙනෙක් එක ටොලරේට් කරපු එක කරන්නේ. හැබැයි ඔයා මේකෙදී අර ඉඳලා හිටලා හම්බෙන පුංචි ලව් ඇටෙන්ෂන් එකට ඔයා මාර දේවල් කැප කරන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් අපි යමු කැසිනෝ ලව් එකක විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැත්ත හොයාගන්න. මේ කැසිනෝ ලව් වලදී හෙරෝයින් කොකේන් වගේ ඇබ්බැහි කරනවා අපිව. කතාවක් තියෙනවා සහ විද්‍යාත්මකව ඔප්පු කරගෙන තියෙනවා මොලේ රසායනික ප්‍රතික්‍රියාව අධික ලෙස රෝමාන්තික වුණාට පස්සේ කොකේන් බිව්වට පස්සේ මොලේ ඇති වෙන රසායනික ප්‍රතික්‍රියාවට සමානයි කියලා. ඒ කියන්නේ අපිට අපේ යථාර්ථය අමතක කරලා දාලා යථාර්ථය අපිට තියෙන ටූල්ස් අපිට කරන්න තියෙන දේවල් අපේ තියෙන ටාස්ක් අපේ ඇම්බිෂන්ස් අපේ අරමුණු හීන ඉලක්ක බලාපොරොත්තු මේ හැමදේම අමතක කරලා දාලා අමුතුම විදිහේ ෆැන්ටසි එකක්ම වවාගෙන ඒක ඇතුලේ අර පැණිවලට ඇබ්බැහි වෙච්ච කූඹියෙක් වගේ අන්න ඒ වගේ තමයි ඔය කොකේන් වගේ අර මද්ද්‍රව්‍ය පානය කරාට පස්සේ ඇතිවෙන තත්ත්වයන් මෙන්න මේ ලව් එකක් අධික ලෙස රෝමාන්තික වුණාපත් වෙනවා. ඉතින් මේ විදිහට ඉඳලා හිටලා ඩොපමින් ස්පයික් වුණාට පස්සේ ඔයාගේ ලව් එක ඇතුලේ ඔයා ඇබ්බැහි වුණාට පස්සේ මෙන්න මේ විදිහට මේ කැසිනෝ ලව් වලදීත් හෙරෝයින් කොකේන් වගේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා වගේ තමයි අපිව ඩොපමීන් කියන හෝමෝනය අපිව කන්ට්‍රෝල් කරන්නේ. ඩොපමීන් කියන හෝමෝනය අපි එහෙම මෙහෙම නැතුව කොනකින්නම් මේ ගැන ඉගෙන ගන්න යමු. කැසිනෝ ලව් එකේ ඩොපමීන් ට්‍රිගර් වෙන හැටි අපි දන්නවද? අපි දැන් යන්නේ ඒක ගැන කතා කරන්න. ඔයා බ්‍රේන් එකේ ඔයාගේ බ්‍රේන් එක ඉමේජින් කරගන්න බ්‍රේන් එකට ඩොපමීන් කියන්නේ රිවෝඩ් කෙමිකල් එකක්. ඩොපමීන් රිලීස් වෙන තැන් පැහැදිලි. ඩොපමීන් කියන්නේ මේ අහිතකර හෝමෝන් එකක් නෙවෙයි. ඩොපමීන් රිලීස් වෙන හෙල්දි ඩොපමීන් සහ අන්හෙල්දි ඩොපමීන් කියලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. හෙල්දි ඩොපමීන් කියන්නේ අපි පොතක් කියවුවට පස්සේ ෆිල්ම් එකක් බැලුවට පස්සේ අපි සතුටු හිතන කෑමක් ගත්තට පස්සේ අපි සතුටු හිතන කෙනෙක් එක්ක හොඳ කන්වර්සේෂන් එකක් ගියාට පස්සේ අපි හරි ආදරණීය ආදර කතාවක බැඳිලා ඉන්නකොට අපිට හග් එකක් ලැබුණාට පස්සේ අපිට පොඩි සපෝට් එකක් ලැබුණාට පස්සේ අපි ට්‍රැවල් කරනකොට කන්දක් නැගලා ඒකේ පීක් එකටම ගියාට පස්සේ මෙන්න මේ වගේ තැන්වලදී හෙල්දි ඩොපමීන් ශ්‍රාවය වෙනවා. මේකෙන් අපිව සතුටෙන් තියනවා, මේකෙන් අපිට බලාපොරොත්තු ඇති කරනවා, මේකෙන් අපිව ඉස්සරහට ගෙනියනවා. හැබැයි අන්හෙල්දි ඩොපමීන් ඒ කියන්නේ අපිට ශරීරයට අහිතකර වෙන විදිහේ ඩොපමීන් කියන්නේ මද්ද්‍රව්‍ය වලින් ලබා ගන්න ඩොපමීන්.
ටොක්සික් ලව් වලින් මේ වගේ කැසිනෝ ලව් වලින් ලබා ගන්න ඩොපමීන් සූදු කෙලලා ලබා ගන්න එකපාරට අර ලොකු සතුටක් ඇවිලා ආපහු නැති වෙන්නේ අන්න ඒ වගේ ඩොපමීන් පෝන් වීඩියෝස් වලට සෙක්ස් වීඩියෝස් වලට ඇබ්බැහි වුණාට පස්සේ ලැබෙන ඩොපමීන් මෙන්න මේ වගේ ඩොපමීන් හින්දා අපේ මොලේ රසායනික ව්‍යූහය එක අන්බැලන්ස් වෙලා අපිව නිකන් අපේ ජීවිතය ඇතුලේ විනාශ කරලා දානවා. ලව් වලදී අන්හෙල්දි ඩොපමීන් ලැබෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි ටොක්සික් ලව් වලදී අපිට ලැබෙන්නෙම අන්හෙල්දි ඩොපමීන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් කැසිනෝ ලව් එකකදී මෙන්න මේ process එකේ තමයි යන්නේ. අපි පළවෙනියටම predictable reward. ඒ කියන්නේ දැන් මේ විදිහට love, respect, attention හම්බුනහම, ඒ කියන්නේ healthy විදිහට ආදරය හම්බුනහම, healthy විදිහට සම්බන්ධතා ගොඩ නැගුණාට පස්සේ දවස normal, ඒ කියන්නේ predictable rewards equal boring. ඒ කියන්නේ normal විදිහට brain එක calm වෙලා addiction වෙන්නේ නැතුව, addict වෙන්නේ නැතුව හරි ලස්සනට ගලාගෙන යනවා. ඒකනේ ආදරය නිසා මිනිස්සු දිනන්නේ. හරි හමන් ආදරයක් අපිට ලැබෙනකොට උනත් මිනිස්සු දියුණු වෙනවා. සමහර මිනිස්සු ජීවිතේට ආවට පස්සේ ඒවා දැකලා ඇති ජීවිතේ හිණි පෙත්තටම ගිය මිනිස්සු. ඒ කියන්නේ සම්බන්ධතාවවලදී හරි හෙල්දි සම්බන්ධතාවයක් ලැබුණාට පස්සේ ඇත්තටම මිනිස්සු ජීවිතේ දිනනවා. ඒ වගේ තමයි ඒකේ අනිත් පැත්තත් ටොක්සික් ලව් එකකට ඇබ්බැහි වුණ මිනිස්සු ජීවිතේ පල්ලෙහාටම යනවා. ජීවිතේ විනාශ කර ගන්නවා. ડિප්‍රෙෂන් වලින් සමහර මිනිස්සු ජීවිතෙන් පවා ඒවට වන්දි ගෙවනවා. සමහර මිනිස්සු මානසික රෝහල් වල ජීවත් වෙනවා. ඊගාව එක තමයි unpredictable reward. පවර්ෆුල් ඇඩික්ෂන්. යන්න මෙතනදි තමයි කැසිනෝ ලව් එකක් එළියට එන්නේ. ඒ කියන්නේ දවස් 10ක් විතර ඉග්නෝර් කරලා එක දවසක් සඩන්ලි ලව් කියලා ඔයාට කියනවා. ෆ්ලර්ට් කරනවා. ඔයාට ආදරේ ගේන හැඟීමක් ගේනවා. ඔයාව වටේ යවනවා. ඔයාව රිද්දලා ඔයාව වටේ යවලා ඔයාට චීට් කරලා පුළුවන් තරම් ඔයාගේ හැඟීම් බිමටම සමතලා කරලා දාලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාට එක දවසක් කියනවා අපි ආයේ මුලින් ඉඳන් හොඳින් ඉමු. අපි මේ ආදරේ පටන් ගමු. හරි මං ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ බ්ලා 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 බ්ලා. ඇයි එහෙම කරන්නේ? මිනිස්සු අවස්ථාවාදී. මිනිස්සු අපි ඒ ගැන පස්සේ කතා කරමු. මේක බ්‍රේන් එකට ෂොක් එකක්. මේ විදියට ආදරේ ලැබෙනකොට මේ විදියට ඔයා ජීවත් වෙන්න පටන් ගන්නකොට මේක බ්‍රේන් එකට සෑහෙන ෂොක් එකක්. ඩොපමින් ස්පයික් වෙනවා. නිකන් ජීවිතේ නිකන් කුඩු ගහලා වගේ වෙනවා. ජීවිතේ නිකන් වෙන ෆැන්ටසි එක වගේ ඉන්නවා. ඒ වෙලාවට ඔයා මුකුත් වැඩක් කරගන්නේ නැතුව හෙන මේක නිකන් ජීවිතය ඇතුලේ ෂොක් එකක් වෙලා ඔයාගේ රසායනික ව්‍යුහය, මොලේ තියෙන රසායනික කිමිකල් වල ව්‍යුහය එක සම්පූර්ණයෙන්ම අන්බැලන්ස් වෙලා ඔයා නිකන් හීනෙන් ඇවිදින සොම්බියෙක් ගානට වටනවා. ඔන්න අර විඳවපු දවස් ගානටම හරියන්න ඩොපමීන් ඇවිල්ලා ඔයාගේ මොලේ කිමිකල් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අන්බැලන්ස් කරලා දානවා. මේක දිගින් දිගටම වෙනකොට ඔයාට සාමාන්‍ය දෙයකින් සෑහීමකටපත් වෙන්න බැරි වෙනවා. මේක සමාන වෙනවා සූදු කෙලින සූදු අන්තුවෙක්ගේ වැඩපිළිවෙලට. එයාට දෛනිකව හම්බ කරන රුපියල් 3000 4000 මදි වෙලා එකපාරට ලොකු සල්ලි හොයන්න යනවා. ආයෙ ඒක පරදිනවා. ආයෙ පරදිනවා. ආයෙ කාලයක් ණය වෙවි යනවා. ඒක පොඩි දිනුමක් එනවා ආයෙම. මොකද වෙන්නේ? ආයෙම මේ මනුස්සයා මේකට ඇබ්බැහි වෙනවා. අර ලව් එකෙත් ඔහොමම තමයි වෙන්නේ. අර ටොක්සික් පර්සන් ගේ ඩොපමීන් ස්පයික් වෙන ලව් එකක් ගන්න. පස්සෙන් යනවා, අඬනවා, දොඩනවා, ටයිම් වේස්ට් කරනවා, අනේ මාව දාලා යන්න එපා කියනවා. අර මනුස්සයාගේ අවධානය ගන්න නැති නාඩගම් නටනවා. අවසානයේදී මොලේ ලෙඩ වෙනවා. දෛනික ජීවිතේ වෙනස් වෙනවා. හිතේ සතුට නැති වෙනවා. සික් එක වගේ හැදෙනවා. තමන්ගේ වැඩ ගොඩ ගැහෙනවා. තමන්ගේ අරමුණු හීන බලාපොරොත්තු හැම රෙද්දම බල්ලට වැටෙනවා. මොකද වෙන්නේ? ඔයා අර නිකන් මස් කට්ටක් අරගෙන මනුස්සෙක් වේගෙන් දුවනවා. ඒක පස්සේ ඔයා වේගෙන් දුවන බලු තඩියෙක් ගන්නට වැටිලා. මේක නිකන් අර ස්ලොට් මැෂින් එකකට කොයින්ස් දානවා වගේ තමයි. 9 පාරක් ඔයා පරදිනවා. හැබැයි එක පාරක් වින් කරාට පස්සේ ඔයා හිතනවා මේක වින් එකක්. මේක වින් එකක්. ආයේ නවතින්නේ නැහැ. මේක දිගටම මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. මේක සස්ටේනබල් කියලා එක දිගට ආයෙමත් ඔයා ආපහු 9 පාරක්. ඒ කියන්නේ 9 පාරක් පරදුනත් අර එක පාරක් දිනන්න ඕනි ආසාවට ඔයා ආපහු මේකට ඔයාගේ ආදරය, හැඟීම් මේ දේවල් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නවා. ඔයා අර 110 වෙනුවෙන් ඔයා 90ක් ටොලරේට් කරනවා. මේක ඇඩික්ෂන් එකක්. මේක ඇඩික්ෂන් ප්‍රොසෙස් එක තමයි ඔයාගේ පේන් එක, කියන්නේ ඔයාගේ වේදනාව බ්‍රේන් ලෝ ඩොපමීන් වෙලා තියෙන වෙලාවක, ඒ කියන්නේ ඩොපමීන් ලෝ වෙලා තියෙන වෙලාවක අර මනුස්සයා දෙන සඩන්ලි ලව් වලින් ඔයා හියුජ් ඩොපමීන් ස්පයික් එකක් කරගෙන ඔයා ඒ වෙලාවේ අමුතු ෆැන්ටසි එක නටනවා. ඔයාට මං කියන දේවල්, මේ කියනපු දේවල් ඔයාට මම දන්නවා හොඳටම තේරුණා කියලා. දැන් ඔයා දන්නවා මොලේ ඇතුලේ, අපේ ජීවිතය ඇතුලේ, අපේ රසායනික පද්ධතිය ඇතුලේ මොලේ තියෙන ව්‍යුහය, කිමිකල් ව්‍යුහය ඇතුලේ කොහොමද මේක වෙන්නේ? ඇයි ඔයා මෙහෙම මිනිස්සුන්ට මෙහෙම ඇලිලා බැඳිලා ඉන්නේ කියන කාරණාව දැන් ඔයාට තේරෙනවා කියන්න මම දන්නවා. අන්තිමට මේකෙදි මොකද වෙන්නේ? ඔයාගේ බ්‍රේන් එක කන්ෆියුස් වෙනවා. අන්තිමට ට්‍රෝමා බොන්ඩ් එකකට යනවා. ට්‍රෝමා බොන්ඩ් එකක් කියන්නේ ඔයා ඉන්නේ නිකන් සොම්බියෙක් වගේ. ඔයා නිකන් ඉන්නේ ෆැන්ටසි ලෝකයක. ඔයා හොයන්නේ ආදරේ විතරයි. අර ඩොපමීන් හිට් එක විතරයි. අර ඩොපමීන් ස්පයික් කරන වෙලාව විතරයි. ඔයාගේ ජීවිතේ වටපිටාවේ තියෙන ප්‍රශ්න, වගකීම්, යුතුයකම්, හීන, බලාපොරොත්තු, ඔයාගේ වැඩ, කැරියර් එක මේ හැමදේම පල්ලෙහාට ඩොග් ගාලා බිමට වැටෙනවා.
කැසිනෝ ලව් එකේ ප්‍රොබ්ලම් එක ආදරේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා මේකට ඇඩික්ට් වෙලා තියෙන එක. කැසිනෝ ලව් එකක් කියන්නෙම එතන තියෙන්නේ ඇඩික්ෂන් එකක්. පොඩි සතුටක් වෙනුවෙන් ඔයා ලොකු රිවෝඩ් එකක් දෙනවා. ඔයාගේ ජීවිතේ ලොකු කාලයක් දෙනවා. ඔයාගේ ජීවිතේ ලොකු කැපකිරීම ටිකක් කරනවා. පොඩි දෙයක් වෙනුවෙන් පොඩි ආතල් එකක් වෙනුවෙන් ඔයා මේ දේවල් කරනවා. ඉතින් එයාලා ඇයි ඔයාව මේ විදියට යූස් කරන්නේ? ඇයි ඔයාව මේ විදියට පාවිච්චි කරන්නේ? මේ ටොක්සික් මනුස්සයෙක් දැන් ඔයා ආදරේ කරන්න යන මනුස්සයා එහා පැත්තේ ඉඳගෙන ඇයි ඔයාව මේ විදියට පාවිච්චි කරන්නේ? එයාට මොනවද ලැබෙන්නේ? කැසිනෝ ලව් එකකින් මේ ටොක්සික් පර්සන්ට ලැබෙන බෙනිෆිට්ස් තියෙනවා. සරලවම කියනවා නම් අංක 1 ෆ්‍රී ඉමෝෂනල් සපෝට් එකක් හම්බෙනවා. එයාට කම්ෆර්ට් කෙනෙක් ඉන්නවා. එයාට always available කෙනෙක් ඉන්නවා. එයාට තෙරපිස්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ දුක අහන, එයා ස්ට්‍රෙස් වෙලා ඉද්දි ඔයාව පාවිච්චි කරන්න පුළුවන්. එයාට ඕනි විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඊගා අංක 2 එයාට power and control එක තියෙනවා. රූකඩයක් වගේ ඔයාව නටවන්න පුළුවන්. එයා ඉග්නෝර් කරත් ඔයා පිටිපස්සෙන් වැටිලා යනවා කියන්නේ එයා දන්නවා. ඊට පස්සේ ඊගෝ එක බූස්ට් කරනවා. ඔයා ෆයිට් කරත්, ඒ කියන්නේ ඔයා ෆයිට් කරත් ලිව් වෙන්න try කරත් එයා අන්තිමට දන්නවා එයා ආපහු පස්සෙන් එනවා නිකන් වැඳගෙන ආපහු පස්සෙන් එනවා කියලා. ඊගවට තමයි රිසෝස්. ඔයා සල්ලි දෙනවා, එෆර්ට් එක දෙනවා, ඔයා වෙලාව දෙනවා. එයාට ඉතින් මොනවද තියෙන අඩුපාඩු? ඉතින් එයා ඉන්කන්සිස්ටන්සි ලව් එකක් තිබ්බත් එයා දන්නවා රිටර්න් එක ආපහු හම්බ වෙනවා කියලා. එයාට බෑකප් ඔප්ෂන් තියෙනවා. එයාට ගොඩක් කට්ටිය වටේ පිටේ ඕනි තරම් තොරගන්න ඉන්නවා. හැබැයි මොන දේ නැති වුණත් ඔයා බෑකප් එකට ඔයා ඉන්නවා කියලා එයා දන්නවා. no accountability එකක්. එයා කියන්නේ toxic behavior එකක් තිබ්බත් මේ මොන දේවල් තිබ්බත් ඔයා ටක් ගාලා මෙහෙම කරද්දි අමතක කරනවා, ටක් ගාලා සමාව දෙනවා. මොකද වෙන්නේ? එයා ඉතින් කවදාවත් වෙනස්, එයා කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. එයා දන්නවා ඕන වෙලාවක ගෙදර හදන නිකන් ඇති දැඩි කරන බල්ලා වගේ ඔයා ඉන්නවා කියන එක දන්නවා. ඊට පස්සේ ඩොපමීන් සෝස් එකක් විදිහට ඔයා අඬ පස්සෙන් එනවා, ඔයා පිටිපස්සෙන් එනවා, චේස් කරනවා. මේ හැමදේම එයා දන්නවා. ඉතින් මොකද ඉතින් එයාට මාර දේවල් ඔයාගෙන් ලැබෙනවා. ඔයා කියන්නේ එයාට ටොක්සික් ලව් එකක් නෙමෙයි, එයාට පැකේජ් එකක්, ෆුලි ඉමෝෂනල් පැකේජ් එකක්. ඉතින් එයා ඔයාව පාවිච්චි කරනවා. දැන් මම දන්නවා ඔයාට රිදිලා තියෙන්නේ කියලා. කමක් නැහැ. දැන් අපි යමු අපේ වීඩියෝ එකේ ඊතුරු දේවල් ටික දැනගන්න. ඉතින් අපි කොහොමද මේ කැසිනෝ ලව් එකකින් ගැලවෙන්නේ? අපි කොහොමද මේ කැසිනෝ ලව් එකකින් අයින් වෙලා හිමීට තරහ කරගන්නේ නැතුව හිමීට හෙල්දි විදිහට අයින් වෙලා අපි කොහොමද අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණාව දැන් අපි කතා කරන්න යමු. ඉතින් අපිම හදාගත්තා කැසිනෝ ලව් කියලා කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එක ඇතුලේ වත් එක මම කතා කරා ජීවිතේ. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ? ඒ කියන්නේ එයාලා අපිට ආදරය කරන්නෙත් නැහැ. හැබැයි එයාලා අපිව අතාරින්නෙත් නැහැ. අපිව තියාගෙන අපිව මඩෝ අපේ පාවිච්චි කර එයාලා අපේ සාරය උරාගෙන බොනවා. අපි මේ ටෙඩීස්ලා දෙන්නේ පොඩි ටොයිස් දෙකක් අරගෙන අපි අද පැහැදිලි කරා. ඉතින් මම හිතනවා මේ කිව්ව කාරණාව ඔයාට ඕනවටත් වඩා තේරුම් ගියා කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ මේ වෙනකොට මෙහෙම එක්ස්පීරියන්ස් එකක් නැතත් ඔයාගේ ජීවිතේ අනාගතයේ දවසක ඔයාගේ යාළුවෙක්ට හරි අයියට මල්ලිට අක්කට නංගිට හරි මෙහෙම දෙයක් වුණොත් ඔයා දන්නවා කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? මොකද්ද මෙතන තියෙන සයිකොලොජි එක සහ මෙතන තියෙන හූනියම මොකක්ද කියන එක ඔයා දන්නවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ වගේ දේවල් ප්‍රැක්ටිකලි ජීවිතයට ඔබා ගන්න එක විතරයි. ඉතින් මම අද ඔයාලට සරල සුද්ධ සිංහලෙන් සීනි බෝල විදිහට මේ කතාව තේරුම් කරලා දුන්නා. සමහර කපල්ස් ඉන්නවා මේව ඇතුලේ හිර වෙලා දඟලලා මුකුත් කරගන්න බැරුව හිර වෙලා ඉන්නවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් අපි ඉස්සරහට කරනවා. අපි කරලත් තියෙනවා, ඉස්සරහටත් කරනවා. ඉතින් ඔයා මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේ ඔයාලට වැදගත් වෙන super duper වීඩියෝ සෙට් එකක් අරගෙන හම්බෙනකන් බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. අට good luck පුංචි කුඹියෝ. අට good luck.